ඔන්න ඉතින් අපි ගලේලෙන ආරාමයට තමයි අද යන්නේ. මේ තියෙන්නේ ඒ ආරාමේ බෝධිය. හරිම ලස්සනට පිහිටලා තියෙන තැනක්. අපි බලමු එතනින් එහාට ගිහිල්ලා. හරිම ලස්සන පිළිවෙලට තියෙන ආරාමයක් මේක. ඇත්තටම හරි ආස හිතෙනවා. බලන්නකෝ ඔයාලත්. මේ ඈතින් පේන්නේ චෛත්‍ය. බලන්නකෝ නිල් අහසත් එක්ක හරිම ලස්සනට පේනවා. චෛත්‍යයත් එක්කම ඈතින් පේන්නේ අඹුලුව කන්ද. බලන්න ඒක හරිම ලස්සනයි. මේ තියෙන්නේ වටපිටාව. බලන්නකෝ. ඇත්තටම පිහිටීම නම් හරිම ලස්සනයි. මොකද හැම පැත්තෙම ගස් කොළන් එහෙම පිහිටලා තියෙන තැනක්. ඇත්තම මට නම් හරිම ආස හිතුණා. මොකද මේ හැම පැත්තෙම මල් එහෙම පිරීලා තියෙනවා. ඒ නිසා ගොඩක් ආස හිතුණා. යමු අපි තව ඉස්සරහට බලන්න. මේ හරිය තියෙන්නේ යශෝදරා පිළිමයක්. ඇත්තටම ඒකත් හරිම ලස්සනට අලංකාරව හදලා තියෙනවා. තව බලමු අපි පන්සල වටේට. ඇත්තටම හිත ගොඩාක් නිවෙන තැනක්. මේ වටපිටාව දකින්නකොට හිත හරියට නිවෙනවා. ඒ තරම්ම ලස්සනයි. සරණං ගච්ඡාමි මෙන්න ඉන්නවා යාළුවෙක් හම්බුණා අපිට. පන්සලට එන හැමෝටම වඳින එයා හරි ආදරණීය බව්බබෙක්. ඇත්තටම හරිම ෂෝක් එයාත්. මේ ආරාමේ හදලා තියෙනවා බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක්. එතකොට මේ වස් මාසයේනේ, මේ වස් මාසයේ ඒ සුගන්ධ කුටියට තමයි වස් ආරාධනා කරන්නේ ආරාමේ. ධම්මං සරණං ගච්ඡාමි සංඝං මේ තියෙන්නේ වස් ආරාධනා කරන වස් ආරාධනා කරන්න ඕන දේවල්. මේ තමයි ඒ සුගන්ධ කුටිය. මේ සුගන්ධ කුටිය ඇතුළත මේ විදියට තමයි තියෙන්නේ. ලොකු මෙහෙණින් වහන්සේගේ අනුදැනුම ඇතුව මේ පිළිවෙලට හදලා තියෙන දේවල් ඇවිල්ලා බලා ගන්න පුළුවන් අපිට. ඇත්තටම හරිම ලස්සනයි. එතන ගොඩාක් පිළිවෙලට තියෙන ආරාමයක්. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින ස්ථානයක් වගේ මෙතන පිළිසකර කරලා තියෙනවා. ඔයාලටත් පුළුවන් ඇවිල්ලා බලන්න. මේ තියෙන්නේ අෂ්ටපාන පූජා කරලා. ඒව වුණත් හරි පිළිවෙලට තියෙනවා. ඇත්තටම මේ ආරාමේ හරිම ලස්සනයි. ඒ වගේම හරි පිළිවෙලයි. යශෝදරා පිළිමය තමයි පේන්නේ ඇතින්. මේ තියෙන්නේ ගලේලෙන ආරාමේ බුදුමැදුර. මේ වගේ ලස්සන පිළිවෙලට තියෙන ආරාමයක් බලා ගන්න ඔයාලටත් එන්න පුළුවන් සිංහපිටිය ගලේලෙන ආරාමයට.